ගුරුවරියෝ 4 දෙනා අමු හෙලිවෙන් ගෙදර මිනිස්සු නැති වෙලාවේ ඩිස්ට්‍රිබියුටින් කරනවා. ප්‍රධාන ශිෂ්‍ය නායකයාත් එක්ක මරු. හරි කකුල් දෙක අල්ලලා වඳිනවා. වැඳලා අයන්න වා. වැඳලා අරිනවා. අනේ මගේ ගුරු මෑණියන් වහන්සේ ගුරු දේවයන් වහන්සේ ගුරු දේවයා කෙලිනවා දුවට ශිෂ්‍යාවට. ගුරුවරියෝ ගහගන්නවා ශිෂ්‍යයෝ ඇතුලේ. මරු. කොහොමද රටක් හැදෙන්නේ? ඒ ගුරුවරු මොනවද ළමයාට දීලා තියෙන්නේ? මේ කවුද ප්‍රධාන ශිෂ්‍ය නායකයා? මේ සල්ලි වලට. පහුගිය කාලෙත් දැක්ක සමහර ගුරුවරියෝ හොටල් කාමර අස්සේ රින්ගනවා ශිෂ්‍යයොත් එක්ක. හරි. මේ නිකන් ගෙවුන් නෙමෙයි බැඳපු එවුන්. මිනිස්සුත් ඉන්නේ එවුන්. ඔය තරම්ම අමාරුවක් තියෙනවනම් කොට එකෙක් අල්ලගනි ඉන්නවනේ ඕන තරම්. හරි. ඒකෝ තමන්ගේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මේ නිකන් නෙමෙයි නාලන්තේ. කොළඹ තියෙන ප්‍රධාන පාසලක් නාලන්දේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. මේ ගුරුවරියන් 4 දෙනාටම දැඩි දඬුවම් ලබා දෙන්න ඕනේ. මුංග සේවයෙන් නිරපා හරින්න ඕනේ. ඒ වගේම මුංග ජීවිතාන්තය දක්වාම දාන්න ඕනේ හිරේ. කියන්න පුළුවන් ගුරුවරියෝද මිනිස්සයෝය. හැඟීම් දැනීම් තියෙනවා. ළමයිද මිනිස්සයෝය. ඒ නිසා ලංකාවේ සියලු ගුරුවරු ශිෂ්‍යයන්ට දිය යුතුය. ලංකාවේ සියලු ශිෂ්‍යයෝ ගුරුවරුන්ගේ ගුරුවරියන්ගේ දුක සැප සොයා බැලිය යුතුය. බොහෝ පාසල් වල තියෙනවා. සමහරක් වෙලාවට කසාද බඳිනවා. තමන්ගේ පන්තියට එන ගෑනු ළමයා යාළු කරගෙන ඒකීව බඳින ගුරුවරු ඉන්නවා. සමහර එවුන් ඉන්නවා ගෙදර ගෑණි ඉන්නකොට පන්තියේ ඉන්න කෙල්ල එක යාළු වෙලා ඒ ගෑණිව ඩිවෝස් කරලා තමන්ගේ පන්තියට එන ලස්සනම කෙල්ලව බඳිනවා. ගෑනු දරුවෝ සේරම අනාථ කරලා එහෙම වුණ තරම් තියෙනවා. ඔය ටියුෂන් ගුරාලා තරම් වලත්ත වනචර පාදට කුපාඩි තක්කඩි එවුන් නෑනේ. දැන් හිතන්න ගුරුවරියොත් ඒක කරගෙන තමන්ගේ පන්තියට එන අවුරුදු 19 කොල්ලා අවුරුදු 19 උසස් පෙළනේ මට්ටම. තමන්ගේ පන්තියට එන හැඩි දැඩි ප්‍රතාපවල ලස්සන තියෙන සල්ලි තියෙන වියදම් කරන්න පුළුවන්. මේවා වියදම් කරලා තියෙන සල්ලි වලට. බුද්ධිය ගන්න නිකන් නෙමෙයි සල්ලි වලට තමයි බුද්ධිය ගන්න තියෙන්නේ. නිකම් බුද්ධිය ගන්න නෑ 4 දෙනා. අමු හෙළුවේ නටන සල්ලි වලට. දැන් මේ ගුරුවරියෝ ගත්තොත් මුන්ට උගන්වන්න මුන්ගේ දෙමව්පියෝ කොයිතරම් වියදම් කරන්නේ නැද්ද? ඒ ගුරුවරියෝ නිකම්ම ගුරුවරියක් වෙන්න බෑනේ. උන්ගේ අම්මලා පෙර පාසලට ගිහිල්ලා දහම් පාසලට පන්සලට පල්ලියට කෝවිලට දාලා ගුණධර්ම උගන්වලා. හරි? එහෙමනේ. නිකන් උතන්ට ආව නෙමෙයිනේ. ඊළඟ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා හරි එහෙත් ඉගෙනගෙන එන්නේ. ඒ මුන්ට විනය පිළිබඳ හොඳටම අවබෝධයක් තියෙනවා. ඒ සල්ලි වලට මේ බල්ලවත් නොකන සල්ලි වලට තමන්ගේ ආත්මය පාව දෙනවා. දැන් ඉතින් බෙල්ලේ වැරද්දා ගනියව. මීට වඩා හොඳයි. අම්මන සක්කිලි පාදට ගුරුවරු. හරි? මොකද්ද මේ සමාජයට දෙන පණිවිඩය? හෙළිවෙන් නටනවා. අර කොල්ලගේ ජීවිතයත් ඉවරයිනේ. මේ සක්කිලි ගෑනු තමයි මේවට වග කියන්න ඕනේ. ඒ කොල්ලම නෙමෙයි. බලහත්කාරයෙන් පුතේ අරකයි මේකයි හරි උගෙත් වල්කම. උගෙත් බලුකම. කොල්ලගෙත් තියෙන බලුකම වල්කම. ගෑනුන්ට තියෙන සල්ලි පිරේතකම. මුට හොඳට සල්ලි ඇති. මම දැක්කේ Facebook එකේ ලියලා තියෙනවා ගුරුවරුන්ට ගුරුවරියන්ට හොඳට සලකන ශිෂ්‍ය නායකයෙක්.
ප්‍රධාන ශිෂ්‍ය නායකයා ගුරුවරියෝ 4 දෙනෙකුට හොඳටම සලකලා නාලාන්ති. හරි පුට පාරේ බහැර යන්නේ වැඩේ කරන්න ඕන සල්ලි වලටනේ. සල්ලි වලට. කොල්ලාගේ සල්ලි වලට තියෙන පෙරේතකම හොඳට වියදම් කරන්නේ නැති අහිංසක දෙමව්පියෝ මොනවා හරි දෙයක් කරලා උට හොඳට සල්ලි ඇති. හරි. හොඳ පවුලක හොඳට සල්ලි තියෙන පවුලක දරුවෙක්. සමහරට කොල්ලා හොඳට ඉන්නත් පුළුවන්. කොල්ලා හොඳට හිටියා මුන් උඩට දාලා දැනගත්ත සල්ලි තියෙනවා කියලා තල්ලන්න ඕන කෙල්ල කොහොම හරි කොල්ලව දාලා දපන්නේ දාලා රවට්ටගෙන කරගත්ත වැඩි. මොම තමයි වුනේ. එහෙම වුණා කියලා අපිට මේ කොල්ලන්ට සමාවක් දෙන්න බෑ. හරි. ඌගෙත් බලුකමනේ තියෙන්නේ. තමන්ගේ ඌ දැනගන්නත් ඕනේ. ඌ දැනගන්නත් ඕනේ මේ තමන් මේ මොනවාද? තමන්ගේ හදපු වඩපු දෙමව්පියෝ මොකද? තමන්ගේ අම්මා තාත්තා මොකද? තමන්ගේ දෙමව්පියන්ටත් වඩා වටින්නේ ගුරුවරු. තමන්ට මේ අවිද්‍යාවෙන් අන්ධකාරයෙන් ආලෝකයට යන උදව් කරන්නේ ගුරුවරු, ගුරු දෙවිවරු, ගුරු දේවයන් වහන්සේලා. ගුරු දේවයන් වහන්සේගෙන් අවසරයි කියලා කියන්නේ